ආදරණීය දිනපොත ඇය එසෙලිය තිබුණ අලු දවසක් පටන් ගන්නකොට අතීත වෙත පිටු පෙරලගෙන යනකොට වැටහුණ එහි දිනක්වත් නැ අතපසු කොට අවසන් දින දෙකෙහි තිබෙන සතහන දරගන්න බැරි තරම් හද කරයි කම්ප වැළලිය යුතුයයි සිතෙන තැන් වලලනම් ඉතිරිය ඇලිය කුලසින්ම පවසන මෙසේ ආදරණීය දිනපොත අද තමයි පිරෙන්නේ මට වයස 18ක් අම්මා නැති නිසා තාත්තා ගැනයි මල්ලි ගැන දැනටම හිත ඇතුලේ පිරිලා මහ බරක් හිත හදාගෙන කමරට වෙලම ඉන්නවා මං අද ගැන කාටවත් නැ මතකවත් හැමදාම තියෙන සාදෙට අද සූදානම් තාත්තා මිතුරන්ව තට කරා මගේ කනටත් නිවනක් නැ තාත්තා ඉල්ලන වෙලාවට කටගැස්ම කදනකම් අනේ මන්ද තාත්තගේ සමහර යලුව මන්දිය අමුතු විදිහකට බලනවා නංගි තව සැර දාන්නකො මනං අස සැරටම කියලා තද එක කිව්ව කන ගම එක කැත පැතක් නොදකින්නම තාත්තට වැඩි අද ඉතින් කඹරට අවරවලම අදුරේ පව් කරන දනා එළිය රවන නදුනේ ලෙම පමණක් ලොවට පෙනෙන ලයන පෙනෙන ලදුනේ කුඹ කොට වරදක් නැතේ වැරදි කාරණ ඊරමං ඇස්සරිද්දිත් පරක්කුයි අත් දෙක තිබ්බ මගේ බෙල්ල වට කරන් කෑ ගහන්න දැඟලුව මං ඒත්තේ මිනිහ මගේ ඇඳුම කිම්ම කට තද කරා ඇහි පිල්ලම් ගහන්න වේගෙකි මගේ අත් දෙකයි කකුල් දෙකයි යතිරිලෙන් පටලලා මොර සූරන වැස්ස වෙලාවේ එතිරිසන මගේ ආත්මයම විනාශ කළා මම බේරෙන්න හැදුව දඟලලා ඒ වුණත් මට වඩා හයියයේ අමනය හොඬෙන් ඇදමව අනිපත හරවලා ඒ සත උගේ අසහනේ මව යට කළා ගිනි අරන් දැවෙන කොට අපායකම එයවලම හැමදෙම රූගත කළා ඒව සමාජ ජාලවල පතුරනවා කිව්වම දැනුන බිය මව නිහඬ කළා අනේ අම්මේ පේන්නේ නැද්ද මව ගන්න මට ඉන්න ඕනේ අම්මා ගාව කාටන කියන්නද මගේ වේදනාව පිරිමි ජාතියට කරනවා මං සාප මේ තමයි මගේ සටහන අවසාන දෙවියෝ පෙන්නාවි අනුකම්පාවම සමුගත්තාම යුක්තිය ඉටු කරන බර මේ දිනපොත හමුවන්නාට